අද මම ඔයාලට කියලා දෙන්නේ මේ A4 කොලයක තියෙන දෙයක්. මෙන්න මේ වගේ A5 කොලයකට පොඩි කරලා ෆොටෝකොපි ගන්න කොහොමද කියලා. දැන් ඔයාලට වෙනෝනේ මේ A4 කොලයේ කෙලින්ම A5 එකකට පොඩි කරලා ෆොටෝකොපි ගන්න කොහොමද කියලා. ඉතින් පුරුදු විදියට මම ඔයාලට මේ වීඩියෝ කියලා දෙන්නේ අපේ Toshiba Studio 257 මැෂින් එකෙන්. ඉතින් එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම අපි මැෂින් එක ඔන් කරගන්න ඕන. ඕෆ් මෝඩ් එකේ තියෙනවා ඔන් කරගන්න ඕන. ඔන් එකේ තියෙනවා ප්‍රශ්නයක් නැහැ. දැන් ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මේ කොලෙ මෙතන පොඩකට තියමු. මෙන්න මේ A4 කොලේ අපි හරි තැන තියන්න ඕන. මම මීට කලින් වීඩියෝ වල මේ අතර නෙදී මෙහෙම නෙදී දැන් මේකේ මේ පැත්ත තමයි අපිට වදින්න ඕන. අපි කොලේ තියුවේ මේ අතට. මෙච්චර කාලයක්. එතකොට මම ඊට කලින් වීඩියෝ වල එහෙම තමයි පෙන්වන්නේ. හැබැයි මෙන්න මේ වැඩේදී මේ කොලේ තියන්න ඕන මෙන්න මේ පැත්තට. දැන් පැහැදිලි නේද? කොලේ මේ අතට තියන්න. තියලා ඉවර වෙලා. රයිට්. ඊට පස්සේ අපි A5 කොලේ මෙතනින් ගන්නවා. A5 කොලේ අරගෙන අපි බයිපාස් එකට තමයි දාන්නේ. බයිපාස් එකට මෙහෙම දානකොට මේ ලිවර් එක මෙහාට ඇදලා ඇතුළට දානවා. දාලා මෙතන ඇඩ්ජස්ට් කරගෙන මේ ලිවර් එක දානවා. ඔන්න බලන්න මේ ලිවර් එක දානකොටම මෙතනින් අහනවා මෙයා ඔයා දැම්මේ මොකද්ද දාපු කොලේ සයිස් එක මොකද්ද කියලා තමයි මේ අහන්නේ. ඉතින් අපි මෙතනින් දානවා A5 කොලයක් තමයි මම දැම්මේ කියලා. ඕකේ. රයිට්. දැන් ඔන්න මම මෙතනින් මේ කොලේ මෙහෙම තියාගෙන A4 කොලේ උඩින් තියලා මේ දොර වහනවා. රයිට්. ඊට පස්සේ අපි පුරුදු විදියට මැෂින් එකෙන් පෙන්වන්න ඕන කොතනින්ද මේ ෆොටෝකොපි එක එන්න ඕන කියලා. අපි බයිපාස් එකටනේ අපේ A5 කොලේ දැම්මේ. ඒ නිසා අපි බයිපාස් තමයි සිලෙක්ට් කරන්නේ. මේක ඔටෝ සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තමයි වැදගත් පාර්ට් එක. මෙතන ඇවිල්ලා ක්ලික් කරලා zoom එක ක්ලික් කරලා ඔරිජිනල් එක A4. right. කොපි එක A5. ඔන්න ඔච්චරයි සෙටින් හදන්න තියෙන්නේ. ඕකේ කරා. වෙන මොකුත් හදන්න දෙයක් නැහැ. පැහැදිලිනේ. මෙතන මේක තෝරගත්තා. මෙතනින් A4 A5 තෝරගත්තා. එච්චරයි. ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරා. අර බලන්න කොලේ A5 තියෙන්නේ. මෙතන ස්කෑන් වුණා. පේපර් එක ස්කෑන් වුණා. ස්කෑන් පේජ් 1 කියලා ආවා. රයිට්. ජොබ් ෆිනිෂ්. ජොබ් ෆිනිෂ් කරපු ගමන් කොලේ ඇදෙනවා. අන්න කොලේ ගියා. බලමු එනවද කියලා. රයිට්. ඔන්න පොඩ්ඩක් පේනවමදි කොලේ ආවා. රයිට්. අපි බලමු. හරියටම ඇවිල්ලා. බලන්න. මේක මේ විදුරට පේන තියෙන මේ පැත්තේ ෆොටෝකොපි ගත්තේ. රයිට් මේ බලන්න. A4 කොලේ තියෙන එක එහෙමම A5 එකට පොඩියට ආවා. රයිට්. මෙන්න මේ පාඩම තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ. ඉතින් මේක මීට වඩා ලේසියෙන් කරන්න පුළුවන් නම් ඔයා ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ පාඩම අද නම් ඔයා මුලින්ම ඉගෙන ගත්තේ. ඒක ගැනත් විස්තර දාලා යටින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකේ අඩුපාඩු ඔයා දැක්කනම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. මම කියලා දෙන විදිය ඔයාලට තේරෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. තේරෙන්නේ නැත්නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. රයිට්. එහෙනම් මේක දන්නේ නැති යාළුවන්ට යවන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ජය වේවා.